यार गुजरात टाइटंस ने कुशाल मेंडिस को पिक कर लिया है, मतलब बटलर भाई की रिप्लेसमेंट पे। और ये कुशाल मेंडिस भाई पीएसएल खेल रहा था क्वेटा की तरफ से। කුසල් මෙන්ඩිස් පාකිස්තානය සහ ඉන්දියාව අතර ගැටුමට මැදි වෙයි. දෙකෙන් එකක් තෝරා ගත යුතුමයි. මෙවර පාකිස්තාන සුපර් ලීග් තරඟාවලිය නියෝජනය කරමින් සිටින ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරුවෙක් වන කුසල් මෙන්ඩිස් මේ වන විට නවතා දමා තිබූ IPL තරඟාවලියේ ඉදිරි තරඟ දෙක සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග කිවිසුම්ගත වී තිබෙනවා. ඉතින් කුසල් මෙන්ඩිස් විසින් පාකිස්තාන සුපර් ලීගයේ ප්‍රතික්ෂේප කර IPL තරඟාවලිය තෝරාගතහොත් කුසල් මෙන්ඩිස්ට නැවත කිසිදු දිනක පාකිස්තාන සුපර් ලීග තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා නොදෙන බවයි පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය සඳහන් කර තිබෙන්නේ. IPL තරඟාවලියෙන්ද ලැබී ඇති අවස්ථාව මගහැරුණොත් කුසල් මෙන්ඩිස් හට නැවත IPL තරඟාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබේද යන්නත් ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ඉතින් කුසල් මෙන්ඩිස් පාකිස්තාන සුපර් ලීගය අතහැර IPL තෝරාගෙන යම් හේකින් තරඟාවලිය තුළ දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වුවහොත් ඊළඟ IPL වෙන්දේසියේදී කුසල් මෙන්ඩිස්ව ප්‍රතික්ෂේප වීමටද ඉඩ පවතින අතර නැවත කිසිම දිනක පාකිස්තාන සුපර් ලීගයට සහභාගී වීමට අවස්ථාවක් නොලැබෙනවා. ඉතින් කුසල් මෙන්ඩිස්ට මුහුණ දීමට සිදු වී ඇති මෙම උමතෝපෝටික ප්‍රශ්නයට කුසල් කෙසේ මුහුණ දේවිද? කුසල් මෙම මොහොතේදී තෝරාගත යුත්තේ කුමන තරඟාවලියද? ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.